මේ තියෙන්නේ කෝමාරිකා. මේක ටික රතුවට හොරු කෝමාරිකක්. දැන් මේ කොළ පාටලා තියෙන්නේ වැස්ස හින්දා. ටිකක් පායන කාලේ මේක රතු පාට වෙනවා. කෝමාරිකා පත්ත නිකන් සාමාන්‍ය මෙන්න මේ වගේ වෙන්නේ. යට තියෙන්නේ. ඉතින් මේකේ කෝමාරිකා මල දැකලා තියෙන අය ඇති නැති අය ඇති. දැකලා තියෙන අය නැති අයට බලා ගන්න ෂෙයා කරන්න. දැකලා නැති අය තවත් අයට බලා ගන්න ෂෙයා කරන්න. මම මේක තිබුණාට පස්සේ මේක ලස්සනයි. පිපුණාට පස්සෙත් මම මේක වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට බලා ගන්න. මාව subscribe කරලා තියාගන්න. ඊළඟට මම ගේන්නේ ඔයාලට හනමල. හනමල දැකලා තියෙන අය නැති අය ඇති. ටිකක් විශාල මලක්. ඊළඟට ඔයාලට හනමල බලා ගන්න පුළුවන්.